BTS ලෝකයේ ජනප්‍රියම K-pop සංගීත කණ්ඩායම. 2013 අවුරුද්දේ දකුණු කොරියාවේ එක ප්‍රදේශවලින් එකතු කරගත්ත පොඩි පිරිමි ළමයි 7 දෙනෙක් තමයි BTS. එහෙම නැත්නම් බංටාන් සොනියොන්දාන් කියලා ඩෙබියු වුණේ. K-pop genre එකෙන් පටන් ගත්ත මේ බෑන්ඩ් එක පසුකාලීනව ආසියාවේ විතරක් නෙමෙයි බටහිර රටවලත් හිතා ගන්න බැරි තරම් ජනප්‍රිය වුණා. Billboard Music Awards, American Music Awards ඇතුළු සම්මාන 1400කට වැඩි සංඛ්‍යාවක් BTS සංගීත කණ්ඩායම දෙනාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් ග්‍රැමි සම්මාන 4කටත් නිර්දේශ වුණා. ඉතින් මේ අතිශය ජනප්‍රිය BTS සංගීත කණ්ඩායම ඊයේ ඔවුන්ගේ ෆෑන්ස්ලා වෙනුවෙන් එහෙම නැත්නම් ආමි එක වෙනුවෙන් සුවිශේෂී නිවේදනයක් කළා. ඒ තමයි අවුරුදු 4කට වගේ පස්සේ BTS ආපහු වර්ල්ඩ් ටුවර් එකක් පටන් ගන්නවා කියලා. උන්න ඒ අනුව 2026 සහ 2027 කියන අවුරුදුවල ලෝකයේ රටවල් සහ නගර 40කට ආසන්න සංඛ්‍යාවක BTS කොන්සර්ට්ස් 79ක් පවත්වන නියමිතයි. පළවෙනි ෂෝ එක පටන් ගන්නේ දකුණු කොරියාවෙන්. ඒ අප්‍රේල් මාසේ 9 වෙනිදා. ඊට පස්සේ උතුරු ඇමරිකාව, යුරෝපය, දකුණු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව විතරක් නෙමෙයි මැද පෙරදිග කලාපයේත් BTS ටුවර් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අපි ආසියාව ගත්තොත් බොහෝ දෙනෙක් විශ්වාස කළා මේ පාර BTS ඉන්දියාවට එයි කියලා. නමුත් ඒ ගැන නම් සඳහනක් නැහැ. හැබැයි දකුණු කොරියාව, තායිවාන්, තායිලන්ඩ්, මලේසියා සහ සිංගප්පූර් වගේම ජපානය කියන රටවල BTS කොන්සර්ට්ස් පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය කියන විදිහට නම් BTS මේ ටුවර් එක හරහා ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ගනිවි. කිම් නම්ජුන්, කිම් සොක්ජින්, මින් යුන්ගේ, ජං හොසක්, පාක් ජිමින්, කිම් තේයොන් සහ ජියොන් ජංකෝ කියන මේ BTS මෙම්බර්ස්ලා 7 දෙනා මීට කලින් 2020 අවුරුද්දේදී වගේ ඒගොල්ලන්ගේ Map of the Soul ටුවර් එක පවත්වන නියමිතව තිබ්බා. ඉතින් අවුරුදු 6කට 7කට වගේ පස්සේ සිද්ධ වෙන මේ වර්ල්ඩ් ටුවර් එකේ ටිකට්ස් ගන්න නම් ආමියක අතරේ ලොකු තරගයක් ඇති වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ.